ඒ වගේම තමයි මම ආඩම්බර වෙනවා මේ ඒක රාශි වෙලා ඉන්න පිරිස දැක්කම. මොකද පහුගිය මැතිවරණ දෙකේම ඒ දුන්න ප්‍රතිඵලය සාධාරණයි. මම මේක අසාධාරණයක් විදිහට දකින්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වීම ඉතාම සාධාරණයි. මම ඒක අසාධාරණයි කියලා දකින්නේ නැහැ. දුප්පත් ඔබ දුප්පත් අපි සාමාන්‍ය කෙනෙක් ප්‍රාඩෝ ජිප් එක යනවා නම් V8 එක යනවා නම් අපිට දූවිල්ලක් අවුස්සගෙන මෙතන යනවා නම් අපිට වේදනාවක් දැනෙනවා තරහක් දැනෙනවා. පෘථග්ජන මිනිස් විදියට අපිට පොඩි ඉරිසියාවකුත් දැනෙනවා. ඒ සෙන්සර් එක හරියටම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඇල්ලුවා. ඉරිසියාව වැපුරුවා, ක්‍රෝධය වැපුරුවා, වෛරය වැපුරුවා. ඒ නිසානේ අපිට ගැහුවේ. මගේ දරුපටව දෙන්න ගේ ඇතුලේ ඉද්දි තමයි මගේ ගෙදරට සල්ලඩේට ගහනවා වගේ ගැහුවේ. මගේ දරුවෝ දෙන්න මාව බදාගෙන කෑ ගහනකොට තමයි 150ක් විතර ඇවිල්ලා මගේ ගෙදරට ගැහුවේ. ඒ ගෙට ගහලා තමයි මගේ ගෙදරට තවත් ගෙවල් කීපයක් එහා තියෙන මගේ කඩේ පුට්සිටිය පිච්චුවේ. මගේ වාහන දෙකක් පිච්චුවේ. මගේ ආදරණීය සහෝදරයා මගේ අල්ලපු පුටුවේ වාඩි වෙලා හිටපු අතුකෝරළ මන්ත්‍රීවරයාව ගහලා මරලා ඇදගෙන ආවේ. එදා පාකිස්තානයේ අපේ සිංහල සහෝදරයා මරනකොට අපි ඔළුවේ අත ගාගෙන කිව්වා ගහලා පාරේ ඇදලා මරනකොට පාකිස්තානු ජාතිකයන්ට අවලාද කරා අපි. කොහොමද එහෙම මිනිස්සෙක්ව ගහලා මරන්නේ කියලා ගල් ගහලා මැරුවේ සිංහල තරුණයව. ඒ වෙලාවේ අපිට වේදනාවක් ආවා. මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා කරපු වැඩ 2015 එතුමා නතර කරපු තැන වරායක් හැදුවනම් මේ රටේ ගුවන්තොටුපළක් හැදුවනම් අධිවේගී මාර්ගයක් හැදුවනම් මම මේ ගමේ පාරවල් ටික අද අනුරාධපුර දිස්ත්‍රික්කේ ගොඩාක් පාරවල් මම ඇවිදලා තියෙනවා. අද ඇවිදපු සමහර තැන්වල තාමත් තියෙනවා ගෙවල් කරපු පාරවල් වලවල් තියෙනවා. එදා 2015 මහින්ද ජනාධිපතිතුමා පෙරදුනේ නැතිනම් ඒ පාරවල් ටික හැදිලා ඉවරයි. විදුලිය 100% ගම්වලට දීලා ඉවරයි. පාසල් පද්ධතිය හදලා ඉවරයි. හදපු පෝට් සිටියේ 14000කට අපේ දරුවන්ට රැකියාව ලැබිලා ඉවරයි. හදපු ගුවන්තොටුපළ සංවර්ධනය කරලා ඉවරයි. හදපු වරාය සංවර්ධනය කරලා ඉවරයි. ඒ සියල්ලම නතරුනේ දා පරාජයටපත් වෙච්ච නිසා. ඒ නිසා අනුර කුමාර ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය මම ඒක අසාර්ථකයි කියලා කියන්නේ එතුමාගේ බොරු කීමේ සාර්ථකත්වයේ තුල අංජය මේකද බොරු කීමේ සාර්ථකත්වයේ තුල අනුර කුමාර ජනාධිපතිතුමා හිතා ජනාධිපති වුණා. දැන් අපිට කමන්නේ අනුර කුමාර මහත්තයා නෙමෙයි රනිල් මහත්තයා නෙමෙයි නාමල් රාජපක්ෂ නෙමෙයි කවුරු ජනාධිපති වුණත් අපිට කමන්නේ අපේ වැඩ ටික වෙනවද? ඔච්චර අපිට තියෙන ප්‍රශ්නේ ජනාධිපතිවරයෙක් වුණාම රටේ ජාතික ආරක්ෂාව අංක 1 රටේ ජාතික ආරක්ෂාව වර්තමාන ආණ්ඩුව තුල ජාතික ආරක්ෂාව තහවුරුද කියන ප්‍රශ්නය ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි එනකොට ලංකාවේ ආරක්ෂාව 100% ආරක්ෂකයන්සි අයින් කරලා ඉන්දියාවේ ආරක්ෂකයන්සි විසින් මෙහෙවන තැනට ගෙනාවේ කොහමද? ඒ අපේ රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැති නිසා. අද අපේ ජනතාවට ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැති වෙලා තියෙන නිසා පළවෙනි දේ තමයි රටේ ජාතික ආරක්ෂාව. ඊළඟට එතුමා තර්ජනය කරන වේදිකාවේ නැගලා පළාත් පාලන ආයතන වලට NPP ගේ කණ්ඩායම එවන්න මාලිමාවේ කට්ටිය එවන්න මාලිමාවේ කට්ටිය આવතින් සල්ලි දෙනවා පළාත් පාලන ආයතනයට වැඩ කරන්න මාලිමාවේ නොවන മന്ത്രിවරු આવතින් වැඩ කරන්න සල්ලි දෙන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයෙකුට එහෙම තර්ජනය කරන්න බෑ. ජනාධිපතිවරයාගේ විධායක බලතල වලින් පස්සේ ආමතුරෝ කිව්වා හරි ජනාධිපතිවරයාගේ විධායක බලතල වලින් පස්සේ විධායක බලතලයක් තියෙනවා නම් තියෙන්නේ පළාත් පාලන ආයතන සභාපතිවරයාට. හිතු මතයට වැඩ කරන්න පුළුවන් අයිතිවාසිකම තියෙන සභාපතිවරයා. ඒකේ අයිතිය ජනාධිපතිතුමාට නැති කරන්න බෑ. ඉතින් ඒ නිසා අද ඒ ස්වාධීනත්වය එතුමා විසින් නැති කරලා තියෙනවා. මේ පළාත් පාලන ආයතන ඡන්දෙදි මාවපෙන් ඉල්ලන්නේ මේක රටේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හොඳද නැද්ද කියලා අනුමත කර ඡන්දෙ මේක. සන්ලයිට් කැටේ රුපියල් 50කින් වැඩි වෙන එක හොඳද නරකද කියලා තමයි කතිරේ ගන්න තියෙන්නේ. අපිට ගිහිල්ලා. එළවලු ටික මාළු ටික වැඩි වෙන එක හොඳයිද නරකද කියලා තමයි කතිරේ ගන්න තියෙන්නේ. 120ට කාපු පොල් ගෙඩිය 260ට කනකොට හොඳයිද නරකයිද කියලා තමයි ගිහිල්ලා කතිරේ ගන්න තියෙන්නේ. පොල් ගෙඩිය 260 නෙවෙයි 360 වුණත් කමන්නේ නැහැ කියලා හිතනවා නම් ගහන්න ඕන කාටද? 260 නෙවෙයි 360 වුණත් කමන්නේ නැහැ කියලා හිතනවා නම් ගහන්න ඕන අර කට්ට කරගෙන එකට. මාලිමාවට ගහන්න ඕන. හාල් කිලෝ එක 220 230 නෙමෙයි 350ට ගියත් කමන්නේ නැහැ කියලා හිතනවා නම් අපි 80ට කාපු 110ට 120ට කාපු හාල් දැන් දෙයියන්ගේ හාල් කැවිලි 120 130 150යි කොළඹ නම් ඒ ගන්නටත් නැහැ කැකුළු හොයා ගන්නත් නැහැ. ඉතින් ඒ නිසා ඒ හාල් මිල වැඩි වුණාට කමන්නේ නැහැ කියලා හිතනවා නම් ගහන්න ඕන කාටද? අර කට්ට කැරගෙන එකට.
රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කරනවායි කියලා කිව්වා 15000කින්. මම දන්න විදිහට සමහරුන්ගේ 900යි 1200යි සමහරුන්ගේ 2000 ගානයි. 7500ක් වැඩි වුණා කියලා පෙන්නනවා රනිල් මහත්තයත් එක්ක අපේ ආණ්ඩුව කර වැඩි කරපු 5000ක ඇතුලේ තියෙනවා. එතකොට තව 2500යි 2700යි 2200 වැඩි වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් අපේ ආණ්ඩුවත් 20000කින් වැඩි කරලා දෙන්නම් කියපු රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 900කින් 1200කින් 2200කින් වැඩි වෙච්ච එක හොඳයි කියලා හිතනව නම් ගහන්න ඕන කාටද? කට්ට කැරගෙන මාලිමාවට. එහෙමද ඡන්ද දෙන්න තියෙන්නේ. විදුලි බිල අඩු කරනවා කියලා කිව්වා. පෙට්‍රල් මිලෙන් කාංචන රුපියල් 60ක් ගන්නවා කියලා කිව්වද නැද්ද? කාංචන විජේසේකර හැම ලීටරයකින්ම 60ක් හොරා කනවා කියලා කිව්වද නැද්ද? කිව්වා. ලැජ්ජ නැතුව කිව්වා. ඒතකොට දැන් ඒ 60 අඩු වෙන්න ඕනනේ. ඒ 60 දැන් අඩු වෙන්න ඕනනේ. ඒ 60 අඩු කරේ නැති වුණත් පෙට්‍රල් මිල ඩීසල් මිල අඩු වුණේ නැති වුණත් අපිට ප්‍රශ්නයක් නෑ කියලා කිතල ගහනවා නම් කාටද ගහන්න ඕනේ? කට්ට කැරගෙන මාලිමාවට. කට්ට කැරගෙන මාලිමාවට. හදපු වරාය එතරම්යි, හදපු ගුවන්තොටුපළ එතරම්යි, හදපු පෝට් සිටිය එතරම්යි, හදපු අධිවේගී මාර්ග එතරම්යි, ධනේ සංවර්ධනය ලප්තන ලොප් ඒ සියල්ලම කමන්නේ ඒත් ඉන්න ඕන අනුරම තමයි කියලා හිතනවා නම් ගහන්න ඕන කාටද? කට්ට කැරගෙන මාලිමාවට. කට්ට කැරගෙන මාලිමාවට ගන්න. වෙන මොනවද උනේ? මාලිමා ආණ්ඩුවෙන් වෙන මොනවද උනේ? මාස 6යි මොනවද දැනෙන එක දෙයක්? පෙර පාසල් ළමයෙකුට දැනෙන දෙයක් වුණාද? ලොසින්ජරේක තරම් දැනුණද පොඩිපත් දරුවෙකුට? පාසලේ ශිෂ්‍යත්ව පාස් කරන දරුවට, ඕ ලෙවල් දරුවට මොනවද වෙලා තියෙන්නේ? පාසල් උපකරණ මිල අඩු කරනවා කිව්වා. අනුර කුමාර ජනාධිපතිතුමා වේදිකාවේ කිව්වා ඇහුවා සෞඛ්‍යයට බදු ගන්න රටක් තියෙන්නේ කොහෙද ලෝකේ? ඒ ලංකාවේ විතරයි කිව්වා. ආහාර ද්‍රව්‍ය වලට බදු ගන්නවා නම් වැඩියෙන්ම ගන්න රට මොකද්ද? ලංකාව කියලා කිව්වා. කන ආහාර වලටයි බොන බෙහෙත් ටිකටයි දරුවන්ගේ පාසල් උපකරණ වලටයි ගහන බදු සීරෝ කරනවා කියලා කිව්වේ කවුද? අනුර කුමාර ජනාධිපතිතුමා. දැන් සීරෝද? දැන් පොත අභ්‍යාස පොත රුපියල් 12යි 50ට 17යි 50ට 22යි 50ට තියනවාද? පාසල් දැන් පාවිච්චි කරන පැන්සල පෑන රුපියල් 7යි 50ට 12යි 50ට 15යි 50ට තියනවාද? දැන් බෙහෙත් ටිකේ මිල අඩු වෙලාද? ඉතින් ලොකු ප්‍රශ්නයක් මේක. ඒ නිසා අපි කියන්නේ මේක කරන්න එහෙම ලේසි නෑ. දැන් හොඳ ලස්සන වැඩේ අරගලේ වෙලාවේ ජනාධිපති මන්දිරේ අල්ලගෙන මොකද කිව්වේ? බුදු අම්මේ මුං විඳින සැප කියලා කිව්වා. ඒකනේ අපිට කෙලිය තියාගෙනනේ ගෑවුවා ගහිල්ලක් අම්මා අපිට පාරේ බහින්න බැරි වෙන සැප විඳිනවා කිව්වා. අපිට කන කෑම කියලා ජනාධිපති මන්දිරය කියලා මතකද අරගලේ වෙලාවේ අර කෑම බේසන් අරගෙන මුං කාපු කෑම කියලා පෙන්නුවා. ස්විමින් පූල් එකේ එක උන්නයකෙක් සබන් ගාලා නෑවා. මතකයිනේ? සැප වාහන පිච්චුවා. පෙරේද ආවා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි ආවා. ඒ ආපු වෙලාවේ දැක්කනේ පිළිවෙල. රෙඩ් කාපට් එක දාන්න ඕනේ. මල් ටික ලස්සනට හදන්න ඕන. ආරක්ෂකයන් ස්ථානගත කරන්න ඕනේ. පාරවල් ටික වහන්න ඕන. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය කියන්නේ ලෝක බලවතෙක්. ඒක සාධාරණයි. ඉන්දියාව අගමැති ලංකාවට ආපු එකම ලොකු දෙයක්. අද ඇමරිකාවත් එක්ක ප්‍රශ්න, චීනයත් එක්ක ප්‍රශ්න, ලෝකේ රටවල් ප්‍රශ්න. ඒ උතැනක ඇමරිකාවේ ජනාධිපති ලෝකේ තැනකට යනවා වගේ, චීන ජනාධිපති අගමැති ලෝකේ තැනකට යනවා වගේ මේ අපේ කලාපේ දැවැන්තම නායකයා තමයි ඉන්දියාවේ අගමැති. එයා ලංකාවට ආපු වෙලාවේ හීරීමක් හරි වුණා නම් ඒ වගකීම දරන්න ඕන ලංකාව. ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා පාරවල් වහන්න ඕන අපි නෑ කියන්නේ නෑ. පාරවල් වහනකොට හූ කියන්න කියලා පුරුදු කරේ කවුද? පාර වහනකොට මින් ඉස්සරහට VIP වෙන්න පුළුවන් ඇම්බියුලන්ස් විතරයි කියලා කිව්වේ අපිද? නෑ, කට්ට කරගෙන මාලිමාව කිව්වේ. මින් ඉස්සරහට පාරවල් වැව්වොත් ඒක වහන්න දෙන්නේ නෑ කියලා කිව්වේ කවුද? මාලිමාව. ඊ අනුරාධපුරේ පාරවල් ටික වැව්වද නැද්ද? පාරවල් වහන්න ඕනේ. ඒ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාට දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව. කොයි හරි තැනක වෙඩිල්ලක් පත් වුණා නම්, කොතන හරි බෝම්බයක් පත් වුණා නම් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලංකාවේ ඉන්න වෙලාවේ ලෝකෙම ප්‍රශ්නයක් ඒක. ඒ නිසා රාජ්‍ය ආරක්ෂාව ඒව කළ යුතු දේවල්. සැප වාහන දැන් ඉන්දියාවේ අගමැතිතුමයි අපේ ජනාධිපතිතුමයි ආපු වාහනේ මොකද්ද? සැප වාහනය. ඒතර උඩින් එන්න කියලා තියන්නේ ඇයි? ජනාධිපතිවරයාට චොපර් එක දීලා තියෙන උඩින් යන්න. අනුරාධපුරයට කොළඹ ඉඳලා එන්න ජනාධිපතිවරයාට බිමින් යනවා නම් පැය 3මාරක්. එන්න 3මාරයි යන්න 3මාරයි පැය 7යි. හැබැයි ප්ලේන් එකෙන් ආවනම් එන්න විනාඩි 45යි යන්න විනාඩි 45යි පැය එකමාරයි. අනුර කුමාර දිසානායක කියන්නේ NPP ජනාධිපති නෙමෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපේ රටේ ජනාධිපති. අපේ රටේ ජනාධිපතිවරයාගේ කාලකලමනාකරණය
ජනාධිපතිවරයෙකුට කාලය කියන කලමනාක එයාට මේ හන්දි ගානේ ඇවිද කට්ටියට සැලුට් කර ඉන්න. වාහනේ නැගලා යාපනයට ගිහිල්ලා සැපසේ නැවත අපි සරල ජනාධිපති කියලා බිමින් කොළඹට යන්න පැය ගණන් විනාශ කරන්න අවුරුදු 5යි දීලා තියෙන්නේ. දින 365යි ජනාධිපතිවරයාට දීලා තියෙන්නේ. ඒ කාලය තුල ජනාධිපතිවරයාට මේ රටේ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි එයාට ගුවනින් යන්න අවසර දීලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ මනස පිරිසිදු වෙන්න ඕනේ. රජා පිස්සෙක් වුණත් එකයි, පිස්සෙක් රජ වුණත් එකයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයාගේ පීඩනය යවා ගන්න නුවරඑළිය මන්දිරයක් තියෙන්නේ. ගිහිලා නිවාඩුවක් ගත කළ දවස් දෙකක් ඉඳලා එනම් සිදුවත් කුමරුට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුන හත්තිලව්වේ හැදුවේයි අපේ ආමතුරුවෝ. ඉතින් එහෙනම් පාඩුවේ සුද්ධෝදන රජතුමාට එක මාලිගාවේ තියන්න තිබුණානේ. නුවරඑළිය මන්දිරේ හදලා තියෙන ජනාධිපතිවරයාට විවේක අරගෙන මනස නිදහස් කරගන්න. ඕනම කම්පැනි එක මැනේජ්මන්ට් එක දවස් 7ක් පිටරට යවනවා. තීන්දුව తీරන ගන්න නම් තමන්ගේ පවුල සමාජිකයෙක් එක්ක. චීනට යවුවම ඉන්දියාවට යවුවම සිංගප්පූරුවට තායිලන්තයට මැලේසියාවට යවලා 5 star hotel එක 7 star hotel එක ස්විමින් pool තියෙන තැනක විධායක නිලධාරීවරු ෆැමිලි පිටින් තියලා සතියක් එතන ඉඳලා අන්තිම දවසේ වාඩි කරනවා බෝඩ් එකේ තීන්දුව ගන්න. එදාට ගන්නවා නිවැරදි තීන්දුව. ඒ නිසා අපි ඔබ උදැල්ලෙන් කැත්තෙන් වෙන මහන්සිය රටේ ජනාධිපතිවරයාට තියෙනවා මනසින් මහන්සි වෙන්න මනසින්. ඒ නිසායි අපි ආවේ අග්‍රාමාත්‍යතුමිය පුට්සිට යන්න වෙලාව තියෙනවද කියලා. අග්‍රාමාත්‍යවරයාට පුට්සිට යන්න වෙලාවක් නැහැ. හරියට වැඩ කරන අග්‍රාමාත්‍යවරියක් නා. එතුමියටත් අපි මතක් කරන සිරිමාව මැතිණිය ගෙන ආපු ආඩම්බරය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ගෙන ආපු ආඩම්බරය අඳින ඇඳුමින් අද රටේ විනාශ කරලා තියෙනවා. අර සීතලට අඳින ජර්සියක් අපි ෆ්ලයිට් එකේ යද්දී ඇඟට දාගෙන යන ජර්සිය වඩික පටු නඳිනවා වගේ බඩමැදින් ඇඳලා පටිය තද කරගෙන රාජ්‍ය නායකයෙක් එක්ක ගිහිල්ලා කතා කරනකොට නැති වෙන්නේ හරිනි අග්‍රාමාත්‍යතුමියගේ නම්බුව නෙමෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමියගේ රටේ නම්බුව තමයි ඒ කාලා තියෙන නිසා සරලයි කියන්නේ ඒක නෙමෙයි. සරලයි කියන්නේ ඒක නෙමෙයි. සාමාන්‍ය පුජ්‍යලයන්ට නැති කිසි දෙයක් VIP ලට තියෙන්න බෑ කියලා එක. අද මොකද තියෙන තත්ත්වය? ඒ නිසා මං ඊට එයා ගැන කතා කරන්න යන්නේ. ඒ අන්දපු ඇන්දිල්ල අපි 2.50ට වට්ටලා ඉවරයි. ඒ නිසා මා ඔබට ආදරෙන් මතක් කරන්න මගේ රත්තරන් අම්මලා තාත්තලාට මේ මැතිවරණය ආණ්ඩුව පෙරළෙන මැතිවරණයක් නෙමෙයි. මේ මැතිවරණේ ආණ්ඩුව පෙරදුනා කියලා ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ. මේ මැතිවරණේ NPP පරාදුනා කියලා අනුර කුමාර ජනාධිපතිතුමා ගෙදර යන්නේ නැහැ. හැබැයි අනුර කුමාර ජනාධිපතිතුමාට සිග්නල් එකක් යනවා දැන් ගම අවදියෙන්. අපි දැනුත් අපි නිවැරදිව වැඩ කරේ නැති වුණොත් අපිට ගෙදර යන්න වෙනවා. හැබැයි ඒ සියල්ලම දරාගෙන නැවතත් මාලිමාවටම කතරේ ගැව්වොත් ජනාධිපතිතුමා හිතනවා තෙල් තා රුපියල් 50ක් වැඩි වුණත් කමන්නේ. රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි නොවුණත් කමන්නේ. ඊළඟට පාරවල් ටික වහලා මේ වගේ දේවල් කරාට ප්‍රශ්නයක් නැහැ. සංවර්ධන නතර වුණාට ප්‍රශ්නයක් නැහැ කියලා එතුමා හිතන්න ගනි. ඒ නිසා ඒ සිතුවිල්ල පැත්තකට දාලා මාවබෙන් ඉල්ලන්නේ ගමට වැඩ කරේ අපි. අපි නේ මාම ගමට වැඩ කරේ. අපි තමයි ගමට වැඩ කරේ. මේ යනකොට අපි තමයි ගමට වැඩ කරේ. ඉස්සර අපි වැඩ කරපේව තමයි බෝකු JVP එකෙන් කැඩුවේ. මතකයිනේ? අපි හදපු ට්‍රාන්ස්ෆෝමර් තමයි JVP එකෙන් ඒ කාලේ ඉඳලම පිච්චුවේ. ඒ සියල්ල විනාශ කරේ එතුමන්ලා. හැබැයි අපේ රටේ ජනතාව බලය දුන්න. උඹලා කාපු උඹලා විනාශ කරපු රට උඹලම හදපල්ලා කියලා තමයි දුන්නේ තරහට දුන්නේ. වැඩිපුරම පොහොට්ටුවේ ගිහින් දුන්නේ ඇයි? මේක උඹලා හදපල්ලා දැන් කෑක ගහින්නේ කියලා දුන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා අනුරාධපුරෙත් ඉන්නවා අපේ වසන්ත සමරසිංහ සහෝදරයා ඉන්නවා. දැන් නම් මා ලස්සන ඇමති මම දැක්ක මෝදි අගමැතිතුමා ඉන්නකොට අටපට්ටම වගේ නැවුණා. අටපට්ටම වගේ අටට නැවුණා මම දැක්ක විජිත හේරත් අමාත්‍යවරයා වසන්ත සමරසිංහ අමාත්‍යවරයා එදා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරා පන්ති 5. JVP එක අහගෙන නැති දැන් අන්දි. අහගෙන ඉන්නවනම් JVP එක පන්ති 5 ඉන්දියානු ව්‍යාප්තවාදය 60000 කෙල්ල කොල්ල මැරුණු ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව. ඉන්දියාව පරිප්පුදම්ම කිව්වා. ඉන්දියාවට විරුද්ධව නැගිට්ටා. ඉන්දියාව අගමැතිවරයාට ගාන්ධිට තුවක්කුවටෙන් ගැහුවා. ඒ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණේ අටට නැවුණ මගේ අම්මා අටට. වසන්ත සමරසිංහ අටට නැමලා දෙන්නේ අත මෙහෙම මොදිට. මට දැක්කම ආඩම්බරයි විලිලැජ්ජයි. ඒ නැවිච්ච නැමිල්ල දැක්කම. එහෙම තමයි. ඒ නිසා කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරා. කිව්ව දේ කරාද නැද්ද? කැබිනි කොල්ලාවට ඇවිල්ලා බෝම්බේ පිපිරිච්ච වෙලාවේ
සපත කරලා ජනාධිපතිතුමා මොකද කිව්වේ? මේ යුද්ධ නවත්තලා මිසක් මහින්ද රාජපක්ෂ අඩියක් පස්සට ගන්න නැහැ කිව්වා. මහින්ද රාජපක්ෂ කරාද නැද්ද? කරා. මහින්ද රාජපක්ෂ එක කරා. යුද්ධ නවත්තපු මහින්ද රාජපක්ෂ අධිවේගී මාර්ග 4යි හැදුවද නැද්ද? රටේ ලෝක සිටියේ ශ්‍රී ලංකා කොටස වෙනස් කරමින් මුහුද ගොඩ කරලි වෙරලා ශ්‍රී ලංකා භූමිය වැඩි කරනවා කියලා මහින්ද රාජපක්ෂ කිව්වද නැද්ද? කිව්වා. කිව්වා මහින්ද රාජපක්ෂ කරා. ඒක කරා. අධිවේගී මාර්ග ටික හදපු මහින්ද මහත්තයා රට ඇතුලේ වලක් කාරණායි කියලා කෝ වරායක් හදනවා කෝ හැදුවද නැද්ද? හැදුවා. හැදුවා. වීමිල වැඩි කරලා දෙනවයි කියලා කිව්වා කරා. පොර ටික නිකන් දෙනවා කිව්වා කරා. ඉතින් ඒ නිසා අපි තමයි මේක වැඩ කරලා තියෙන්නේ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලන්නේ මේ දැන් මේ ප්‍රශ්න සියල්ල ඉවරයි. අනාගතයේ මතක තියාගන්න නියත වශයෙන්ම මීළඟ ජනාධිපතිවරයා මේ රටේ නාමල් රාජපක්ෂ බව ඉතා පැහැදිලිව අපි ඔබට මතක් කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතා නිසා නෙමෙයි නාමල් ජනාධිපති කරන්න කියන්නේ අපි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නතර කරපු තැන ඉඳලා ඉස්සරහට ගෙනියන දැක්ම තුමා ළඟ තියෙනවා. මම ළඟම ආශ්‍රය කරන මිත්‍රයා නිසා දන්නවා. ඒ දැක්ම තුමා ළඟ තියෙනවා. ඒ අවශ්‍යතාවය තුමාට තියෙනවා. මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ හරහා නතර වුණු තැනින් මේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල අපි ළඟ තියෙනවා තරුණයෝ විදියට. ඒ නිසා මේ රට හැමදාම හැම කෙනාටම කරන්න දුන්නා. අපි මින් ඉස්සරහට ඉල්ලන්නේ මේ රට තරුණයෙකුට දෙන්න. මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න තාරුණ්‍ය කියලා අපි ඉගෙන ගත්තා. තරුණයන්ට තැන දුන්නේ නැහැ. ඒ නිසා තරුණයෙකුට මේ රටේ බාර දීමේ ප්‍රයත්නයේ ආරම්භක පියවර මේ මැතිවරණය. ඒ නිසා ඊටාම සන්තෝෂයි මේ හන්දියේ අද ආණ්ඩු බලයේ පැත්තක තියෙද්දි ඒ සියලු දෙනාටම එරෙහිව අද ඇවිල්ලා මේ හන්දියක් ළඟ පුටු ටික තියාගෙන මේ කාන්තා පාර්ශ්වයේ විශේෂයෙන්ම ගෙවල් වල ආර්ථික ප්‍රශ්න අගහිඟකම් සියල්ල තියාගෙන ඔබ මේ ඇවිල්ලා අපේ පක්ෂයට දක්වපු දායකත්වයේ මහා ආඩම්බරයක්.